යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදී මම හිතනවා ඔබ ඉතාමත් සන්තෝෂයෙන් ඉන්නවා කියලා. ඉඩ දෙන්න එපා දුකට. ඉඩ දෙන්න එපා දුකට. ප්‍රීතිය ඇති කරගන්න දෙවියන් වහන්සේ ඔබට ආදරේ. වැලි කතරේ දිද දාදාව ප්‍රේමේ නදිය ඔබගේ නිවසට පැමිණෙනවා. ඩුබායි සිට අපේ සභාවෙන් ඔබට ආශිර්වාද ගේනවා. ස්වාමින් වහන්සේ ඔබට ආදරේ. යේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඔබ මොන රටක ඉන්නවද? සමහර විට අපේ සභාවෙන් ගිය අය ඉන්නවා ලන්ඩන් වල, අපේ සභාවෙන් ගිය අය ඉන්නවා කටාර් වල, අපේ සභාවෙන් ගිය අය ලංකාවේ ඉන්නවා, අපේ සභාවෙන් අය එක එක තැන්වල ඉන්නවා, කැනඩා වල ඉන්නවා. ස්වාමින් වහන්සේගේ වචනේ ඔබ වෙතට එනවා. ධෛර්යමත් වෙන්න. අද දවස උන්වහන්සේ මැවූ දවසයි. උන්වහන්සේ ඔබට ප්‍රීතිය දෙන්න යනවා. හාලෙලූයා. අපි උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරලා බලමු. යොහන් 14:27 මම නැවතත් කියනවා. මේ සමහර විට මම නැවත රිපීට් වෙන එකක් වෙන්න ඇති. නමුත් මතක් කරන්න කැමතියි. උන්වහන්සේ කියනවා, ගෝලයන්ට කියනවා, නුඹලා වෙත සමාදානය තබමි. මාගේ සමාදානය නුඹලාට දෙමි. යේසුස් වහන්සේ කියනවා මාගේ සමාදානය නුඹලාට. මා දෙන්නේ ලෝකයා දෙන්නක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැළඹෙන්නවත් බය වෙන්නවත් නොදෙන්න. හාලෙලූයා. මේ කැළඹිලා ඉන්න ගෝලයන්ට කතා කරලා කියනවා මාගේ සමාදානය මම නුඹට දෙමි. ලෝකේ දෙන්නා වගේ අද ලෝකේ සමාදානය ගන්න පුළුවන්. ලෝකේ සමාදානය මත්ද්‍රව්‍ය වලින් ගන්න බලාගෙන, මත්පැන් වලින් ගන්න බලාගෙන, මුදල් හම්බ කරලා සමාදානය ලබා ගන්න. නමුත් ඒ පොහොසත්මය කියලා තිනවා සමාදානයක් මට හම්බුන්නේ නැහැ කියලා. නමුත් දැන් ස්වාමින් වහන්සේ මේ ගෝලයන්ට කියනවා අපි ගෝලෙක් හැටියට අපි උන්වහන්සේව අනුගමනය කරනවා. උන්වහන්සේ කියනවා මගේ සමාදානය ඔබට දෙන්න යනවා. මොකක්ද ඒ සමාදානය? කුරුසේ සමාදානෙන් සමන්ගේ වටපිටාවේ දේවල් ඒ මුළු ජීවිතයම ශරීරයම පීඩා කරන වෙලාවේදී සමාදානයෙන් පියාගේ කැමැත්තට කීකරුච්ච ඒ සමාදානය ඔබගේ ජීවිතයට උන්වහන්සේ දෙන්න යනවා. ඒ සමාදානය මුදල් වලට ගන්න බෑ දරු. ඒ සමාදානය වස්තුවට දෙන්න බෑ. ඒ සමාදානය දෙන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ඒ සමාදානය ඔබ සමග වේවා. උන්වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදිම පැමිණෙනවා අපගේ නාමයෙන්. ජේසු පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.